කවදා හරි ඔයාටත් ඒක ලැබෙයි. නොපෙනෙන උදව්ව. කාර්යබහුල උදාසනක්. මිනිසුන් රස්සාවලට යනවා. බස් රථ, ත්‍රිරෝද රථ පාර පුරා. කසුන් තනිවම. දහඩිය පිස දමමින්, හති දමමින්. තව විනාඩි 10යි. මම අදත් පරක්කු වුණොත් මැනේජර් සර් බනිනවා. මගේ පළවෙනි පඩියේ. තව දවස් 2යි. නංගිට අලුත් පොත් ටික අරන් දෙන්න ඕනේ. ඔහු කෑම පාර්සල 2ක් මිලදීගෙන එකක් බෑගයට දමා ගනී. අනිත අතේ තබාගෙන බයිසිකලයේ නැවත පණගන්වයි. ඔහුගේ මුහුණේ බලාපොරොත්තුව සහ උත්සාහය පෙනේ. උදෑසන 7:30. කසුන් බයිසිකලයෙන් රැකියාවට යයි. ඔහු පාර අයිනේ ඇති කුඩා කෑම කඩේකින් පාර්සලයක් ගනී. ඔහු යන මග අයිනේ ගසක් යට ගුණසිරි සීයා වාඩි වී සිටී. සීයේ අදත් බඩගින්නේද? මෙන්න මේක ගන්න. කෑම පාර්සලේ සහ වතුර බෝතලේ දෙයි. ගුණසිරි සීයා. තෙරුවන් සරණයි පුතේ. උඹ මේ කරන පින කවදා හරි උඹට පළ දෙයි. හැමෝම මාව මගහැරලා යනකොට උඹ විතරයි මගේ බඩගින්න දැක්කේ. කසුන් hina වෙමින්. ඒකට කමක් නෑ සීයේ. මමත් අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඒත් මට තියෙන දෙයකින් කෙනෙක්ට උදව් කරන එක මගේ හිතට ලොකු සතුටක්. කසුන් රැකියාවට යයි. ඔහු කාර්යාලයේ පිරිසිදු කරන්නෙකු සහ සහායකයෙකු ලෙස වෙහෙස් වී වැඩ කරයි. මාස කිහිපයකට පසු කාර්යාලයේ මැනේජර් කසුන්ව කැඳවයි. මැනේජර්. කසුන්, කොම්පැනිය දැන් පාඩු ලබනවා. අපිට අලුත් සේවකයෝ කප්පාදු කරන්න සිද්ධ වෙලා තියෙනවා. හෙට ඉදන් ඔයා එන්න ඕනේ නෑ. මෙන්න ඔයාගේ මේ මාසේ පඩිය. කසුන්. සර්, අනේ එහෙම කරන්න එපා. මම මේ රස්සාවෙන් තමයි මගේ නංගිගේ ඉගෙනීම් වැඩයි, ගෙදර වියදමයි පියවන්නේ. මම ඕනෑම අමාරු වැඩක් කරන්නම් සර්. මට කරන්න දෙයක් නෑ කසුන්. ඔයාට යන්න පුරුවන්. කසුන් දෙඩි කනස්සල්ලෙන් පාරට බසී. ඔහුගේ අතේ එත්තේ අවසාන වැටුප පමණයි. ඔහු වෙනද වගේම ගුණසිරි සීයා දෙස බලයි. අද කසුන්ගේ අතේ කෑම පාර්සලයක් නැත. ගුණසිරි සීයා. ඇයි පුතේ අද මූණ නරක් වෙලා? මොකක් හරි ප්‍රශ්නයක්ද? සීයේ, මගේ රස්සාව නැති වුණා. මම දැන් කොහොමද ගෙදර වියදම් බලන්න කියලා හිතාගන්න බෑ. මට සමා වෙන්න සීයේ. අද මට ඔයාට කෑම අරන් දෙන්න විදිහක් නැහැ. දුක් වෙන්න එපා පුතේ. මට බඩගිනි නැහැ. උඹ කරපු හොඳ දේවල් උඹව අතහැරින්නේ නැහැ. විශ්වාසයෙන් ඉන්න. සති 2ක් ගත වෙයි. කසුන් තැන් තැන්වල රස්සා ඉල්ලමින් යයි. හැමතැනින්ම ඔහුට ලැබෙන්නේ බෑ කියන පිළිතුරයි. ඔහුගේ අතේ තිබුණු සල්ලිත් දැන් ඉවර වී ඇත. ඔහු ගෙදරටත් නොකියා පාර අයිනේ බංකුවක වාඩි වී අඬමින් සිටී. එකපාරටම සුකෝපභෝගී රථයක් ඔහු අසල නතර වෙයි. එයින් බැසගත් මැඩිවියේ මහත්මයෙක් කසුන් අසලට එයි. මල්ලි, ඔයා කසුන් නේද? මම ඔයාව හෙව්වා. කසුන් පුදුමයෙන්. ඔව් සර්. ඒත් සර් කවුද කියලා මන් දන්නේ නැහෙනේ. මහත්මයා. මට ආරංචි වුණා ඔයාට රස්සාලක් නැතුව ඉන්නවා කියලා. මගේ කොම්පැනියේ සේවක පාලක සුපර්වයිසර් තනතුරක් පුරප්පාඩු වෙලා තියෙනවා. කැමති නම් හෙට ඉඳන් යන්න පුරුවන්. පඩියත් ඔයා කලින් ගත්තට වඩා දෙගුණයක් දෙන්නම්. පසුදා කසුම් අලුත් රැකියාවට යයි. ඔහුට හිතාගන්න බැහැ මේ මහත්මයා ඔහුව හඳුනාගත්තේ කොහොමද කියා. වැඩ අවසානයේ ඔහු අර මහත්මයාගෙන් ඒ ගැන අසයි. සර්, ඇත්තටම සර් කොහොමද මාව හොයාගත්තේ? මම වගේ සාමාන්‍ය කෙනෙක්ට මෙච්චර උදව්වක් කළේ ඇයි? මහත්මයා. hina වෙමින් කසුන්ව අසලට කැඳවයි. මම නෙවෙයි පුතේ ඔයාට මේ උදව්ව කළේ. ඒ මගේ තාත්තා. මහත්මයා. මගේ තාත්තා ගොඩක් හිතුවක්කාරයි. එයාට ඕන වුණා මිනිස්සුන්ගේ හැටි බලන්න පාරේ හිගන්නෙක් වගේ ඉන්න. මම එයාට කොච්චර එන්න කිව්වත් එයා ආවේ නැහැ. හැබැයි එයා හැමදාම මට කතා කරලා කිව්වා, පුතේ, පාරේ දහස් ගාණක් යනවා. හැබැයි එක කොල්ලෙක් ඉන්නවා මම හිගන්නෙක් කියලා බලන්නේ නැතුව මට හැමදාම කෑම දෙනවා කියලා. තාත්තා කිව්වා ඔයාගේ රස්සාව නැති වුණු දවසේ ඔයා එයා වෙනුවෙන් ඇඬුවා කියලා. ඊ මනුස්සකම දැක්කම තාත්තා මට කිව්වා ඔයාව කොහොම හරි හොයාගන්න කියලා. කසුන්ගේ දැස් කඳුලින් පිරී යයි. ඔහු වහාම ගුණසිරි සීය හිටපු තැනට යයි. අද සීය පාරායිනේ නැත. ඒ විනුවත ඔහු අර මහත්මයාගේ ගෙදර සුව පහසු පුටුවක වාඩි වී සිටී. කසුන් ගොස් ඔහුගේ කකුල් දෙක අල්ල වැඳ නමස්කාර කරයි. සීයේ, මම දන්නේ නැහැ මොනවා කියන්නද කියලා. ගුණසිරි සීයා. මම කිව්වේ පුතේ, හොඳ කරන මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නැහැ. උඹ මට දුන්නේ බත් පාර්සලයක් වෙන්නේ නැති. හැබැයි උඹ ඒක දුන්නේ මනුස්සකමෙන්. ඒකයි උඹට අද මේ වාසනාව ලැබුණේ. ඉතින් යාළුවනේ, ලෝකෙ මොනතරම් දේවල් වෙනස් වුණත් මනුස්සකම කවදාවත් පරණ වෙන්නේ නැහැ. ඔයා අද කරන පුංචිම උදව්ව පවා
කවදා හරි දවසක 10 ගුණයකින් ඔයා කරාම ආපහු වෙයි. පේන දේට වඩා නොපෙනෙන උදව්වක් කාට හරි කරන්න පුළුවන් නම් ඒක තමයි ලෝකෙ ලොකුම පින. මේ කතාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ? පල්ලෙහින් කමෙන්ට් කරන්න. තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. අපි ආයෙත් මේ වගේම වයිබ් එකකින් හමු වෙමු. හිතා වයිබ් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ජය වේවා.